2026 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ඇමරිකාවේ නිෂ්පාදිත නව හෙලිකොප්ටර් යාන 8ක් ලැබීමට නියමිත වෙලා තියෙනවා. ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක් නොවන මේ කුඩා හෙලිකොප්ටර් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වැදගත් වෙන්නේ ඇයි කියලා දැනගන්න නම් මේ වීඩියෝ එක අවසාන වෙනකම්ම අපිත් එක්ක රැඳිලා ඉන්න. මේ අපිට ලැබෙන්න යන්නේ ඇමරිකානු Bell TH-57C Ranger කියන හෙලිකොප්ටර් යානය වන අතර මෙය Bell 206 Jet Ranger කියන හෙලිකොප්ටර් යානයේ මිලිටරි version එක විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මෙය ලෝකයේ තියෙන විශ්වසනීයම පුහුණු හෙලිකොප්ටර් යානයක් විදිහට තමයි සැලකෙන්නේ. මේ මූලිකවම නිෂ්පාදනය කරන්නේ ඇමරිකාවේ නාවික හමුදාව සඳහා වන අතර ඔවුන් තම ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා පුරා දශක 5ක් යොදාගෙන තියෙන්නේ මේ Bell TH-57C Ranger හෙලිකොප්ටර් යානය තමයි. මෙහි Bell TH-57A කියන මුල්ම මොඩලය 1968 දී Bell TH-57B හා Bell TH-57C මොඩලයන් පිළිවෙලින් 1985 දී හා 1989 දී ඇමරිකානු නාවික හමුදා හා මැරීන් හෙලිකොප්ටර් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදා ගන්නවා. මෙය ඉතා සැහැල්ලු පහසුවෙන් හැසිරවිය හැකි විශ්වසනීය යානයක් වන නිසාම මේ කාර්යය සඳහා ඉතාමත් යෝග්‍ය බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේ හේතු නිසාම මේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඉතාමත් ගැලපෙනවා කියලා තමයි මිස් ඩිෆෙන්ස් නම් හිතන්නේ. දැන් අපි බලමු ඇයි මම එහෙම කිව්වේ කියලා. දශක කිහිපයක් පුරාම ශ්‍රී ලංකා ගුවන් හමුදාව හෙලිකොප්ටර් සඳහා ගුවන් නියමුවන් පුහුණු කරන්නේ ඉතා පැරණි Bell 206 Jet Ranger හෙලිකොප්ටර් යානාවලින් වන අතර එවැනි යානා 5ක් පමණ ගුවන් හමුදාව සතු වෙනවා. ඒ නිසාම මේ වන විට නව පුහුණු යානයක අවශ්‍යතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇති අතර මේ ලැබෙන Bell TH-57C Ranger යානා 8න් ඒ අවශ්‍යතාවය ඉටු වෙන බව තමයි අපිට හිතෙන්නේ. ඒ වගේම මේ ලැබෙන හෙලිකොප්ටර් යානාවල නියමුවන් දෙදෙනෙකු සඳහා ඉඩ තියෙනවා වගේම නවීන නැවිගේෂන් පද්ධති වලින් මේවා සමන්විත වෙනවා. ගුවන් නියමුවන් දෙදෙනාට අමතරව තවත් පුද්ගලයන් 4 දෙනෙක් රැගෙන යන්නත් මේට පුළුවන්කම තියෙනවා. මීටර් 12.1ක් දිගින් වගේම මීටර් 2.8.3ක් උස මේ හෙලිකොප්ටර් එකේ ප්‍රධාන රෝටරය මීටර් 10.1.6ක දිගින් යුක්තයි. ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 1400ක් පමණ වන මේ කුඩා හෙලිකොප්ටර් යානය බලගැන්වෙන්නේ ඇලිසන් C-20J ටර්බෝ ෂාෆ්ට් එන්ජින් එකකින් වන අතර මේ හෙලිකොප්ටර් යානයේ උපරිම වේගය වෙන්නේ පැයට සැතපුම් 131ක්. එතකොට මේ හෙලිකොප්ටර් යානයට එක් ඉන්ධන පිරවීමකින් කිලෝමීටර් 676ක දුරක් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. පහසුවෙන් නඩත්තු කිරීමේ හැකියාව හා දීර්ඝ කල් පැවැත්මක් ඇති නිසා අමතර වාසියකුත් මේ හෙලිකොප්ටර් යානාවලින් තියෙනවා. මම කලින් කිව්වනේ මේ යානය තමයි ඇමරිකානු නාවික හමුදාවේ ප්‍රධාන පුහුණු හෙලිකොප්ටර් යානය කියලා. හැබැයි ඒ මේ අවුරුද්දේ සැප්තැම්බර් 19 වෙනිදා වෙනකම් විතරයි. එයින් පස්සේ ඇමරිකානු නාවික හමුදාව විසින් මේ යානා සියල්ලම විශ්‍රාම ගැන්වීම සිදු කරනවා. ඉතින් අන්න ඒ විශ්‍රාම ගන්වපු යානාවලින් යානා 8ක් තමා ඇමරිකාව විසින් අපිට ලබා දීමට සූදානම් වෙන්නේ. ඒ විශ්‍රාම ගැන්වූ යානා වෙනුවට ඇමරිකානු නාවික හමුදාව ලබා ගන්නේ ලියනාඩෝ TH-73 ත්‍රිෂ කියන නවීන හෙලිකොප්ටර් යානා වන අතර මේවා නිෂ්පාදනය කිරීම ආරම්භ තියෙන්නේ 2000 වසරේ සිට කියලා තමයි සඳහන් වෙන්නේ. කොහොම වුණත් මේ නිසා අපිට ලැබෙන Bell TH-57C Ranger යානා සියල්ලම ප්‍රධානයක් ලෙස ලැබෙනවා කියලා තමයි සැලකෙන්නේ. මේ යානා බොහෝ විට මේ අවුරුද්ද අවසානයේ හෝ 2026 අවුරුද්ද මුල ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ යානා ශ්‍රී ලංකාව වෙත ලැබුණම අපි තවත් වැඩි විස්තර මේ ගැන කතා කරමු. එහෙනම් අදට අපේ වීඩියෝ එක ඉවරයි. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි මුණ ගැහෙමු. මේ වගේ තවත් විස්තර ඔයාලට දැනගන්න ඕනේ නම් අපේ මිස් ඩිෆෙන්ස් channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකත් like කරලා share කරන්න.